සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ ඩන්ඩඩන් සීරියස් එකේ එපිසෝඩ් 3ක්ම එකට. මේ දවස් ටිකේ වීඩියෝ ටිකක් ගේන්න බැරි වුණ නිසා views යන්නේ නැහැ වීඩියෝ වලට. වීඩියෝ එක බලන හැමෝම මට උදව්වක් විදිහට like එකක් දාගෙන යන්න. channel එක subscribe කරපු නැති කට්ටිය subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු ඩන්ඩඩන් සීරියස් එකේ 6 7 8 එපිසෝඩ් ටික එකට බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ හරිම කුතුහලයෙන් පිරුණු දර්ශනයකින්. ඔයාලට මතකයිනේ කලින් එපිසෝඩ් එකේදී ඔකරුන්ගේ අර වටිනාම වස්තුව නැති වුණා කියලා. ඒක ඇත්තටම සන්වන් පාට බෝල දෙකක්. පූස් බෝනික්ක ඇතුලේ ඉන්න ටර්බෝ ආච්චි මේ ගැන හරිම බැරෑරුම් විදිහට විස්තර කරනවා. ටර්බෝ ආච්චි කියනවා මේ බෝල සෙන්ටිමීටර 5ක් විතර ඇති රත්තරන් පාටින් දිලිසෙනවා. හැබැයි මේවා නිකම්ම බෝල නෙවෙයි. මේවා ආධ්‍යාත්මික ශක්තියෙන් පිරීලා තියෙන ජීව බලයක් තියෙන බෝල කියලා කියනවා. යක්ෂයෝ හොල්මන් සහ යෝකායිලා මේ වගේ දේවල් වලට පුදුම විදිහට ආකර්ෂණය වෙනවා. මොකද එයාලා හිතනවා මේ වගේ ප්‍රබල ජීව බලයක් ලැබුණොත් එයාලට නැවත පණ ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ටර්බෝ ආච්චි කියනවා කවුරු හරි මේවා අහුලාගෙන තිබුණොත් ඒ කෙනා ඉන්නේ ලොකු අනතුරක කියලා. මොකද හොල්මන් ඒ කෙනාව හොයාගෙන එන එක නතර කරන්න බෑ. මොමොයි ඔකරුනුයි මේ බෝල හොයනවා මුළු රෑම. මොමෝ කෑ ගහනවා මේක කරන්න බෑ, මේ පොඩි බෝල අපිට හොයාගන්න බෑ කියලා කියනවා. ඒ වෙලාවේ ටර්බෝ ආච්චි කියනවා වෙන කෙනෙක් ඒක හොයාගන්න කලින් අපි ඔකරුන්ගේ බෝල දෙක හොයාගන්න ඕනේ කියනවා. එතකොට මොමෝ කියනවා උදව් කරන්න කියලා. එතකොට ටර්බෝ ආච්චි කියනවා බෑ කියලා. ඒ වෙලාවේ ඔකරුනුයි මොමොයි කෙලිනවා ටර්බෝ ආච්චිට හොඳටම. ඊට පස්සේ තුන්දෙනාම ගෙදර යනවා. එතකොට සෙයිකෝ ආච්චි අහනවා හම්බුණාද ඒවා කියලා. හැමෝම නෑ කියනවා. එතකොට සෙයිකෝ ආච්චි කියනවා ඔකරුන්ට තවම ඔයා ගාව ටර්බෝ ආච්චිගේ බලය තියෙනවා. ඒ නිසා ඉක්මනින් මේ බෝල හොයාගන්න කියලා කියනවා. ඒ සීන් එක කට් කරපුවාම පෙන්වන්නේ ඔකරුන් ඉස්කෝලේ යනවා. එතකොටම පන්තියේ ළමයි ටිකක් ඔකරුන්ට එක එක ඒවා කියනවා මොමෝ ගැන. ඔකරුන්ට ඒ වෙලාවේ මොමෝ ගැන මතක් වෙනවා. ඔකරුන්ට මල බයිනවා. මේ කොල්ලෝ කියන ඒවට එක කොල්ලෙක් කියනවා ඒකේ ඕන එකෙක් එක්ක නිදිනවා කියලා. ඒක අහලා ඔකරුන්ට හොඳටම තද වෙනවා. ඒ වෙලාවේ ඔකරුන්ගේ හැංගිලා තියෙන බලය එළියට ඇවිත් කියනවා තමුන් මොමෝට එක එක ඒවා කියන්න එපා මං තම්සලා ඉවර කරනවා කියලා. ඒක දැකලා කොල්ලෝ සේරම බය වෙනවා. ඊට පස්සේ ඔකරුන් සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා. ඔකරුන් වැඩ කරගෙන යද්දී තමයි ඔකරුන් පුදුම වෙන්නේ. ටර්බෝ ආච්චිත් ඔකරුන් එක්කම ඉස්කෝලේට ඇවිත් ටර්බෝ ආච්චි කියනවා ඔයාට ඔය බලය පාලනය කරගන්න බෑනේ. මන් නැතුව ඒ වගේම මම බෝල හොයන්න උදව් වෙලා ඉක්මනින් මගේ බලය ආපහු හොයාගෙන ගන්නවා කියලා කියනවා. ඒ වෙලේ එතනට මොමොත් එනවා. මොමොත් ඒ වෙලේ දකිනවා ටර්බෝ ආච්චිව. ඒක මොමෝ ගණන් ගන්නෙ නෑ. ඒ වෙලේ ඔකරුන් මොමෝව මග අරින්න බලනවා. ඔකරුන් ඉස්කෝලේ කොල්ලොත් එක්ක රණ්ඩු වෙනවා මොමෝගේ ගෞරවය බේරගන්න කියලා. අපි හැමෝම දන්නවනේ. හැබැයි මොමෝ මේවා දන්නේ නෑ. එයා හිතන්නේ ඔකරුන් එයා දිහා බලන්නේ නැතුව මග අරින්නේ එයාට ලැජ්ජා හිතිලා කියලා. කොහොම හරි මොමෝ එයාගේ යාළුවෙක් එක්ක කියනවා ඔකරුන් මාව මග අරිනවා කියලා. ඊට පස්සේ තමයි යාළුවෝ ටික කියන්නේ ඔකරුන් ඔයාට එක එක කතා කිව්ව කොල්ලෝ එක රණ්ඩු කරගෙන ඒ වගේම ඔයා ගැන කවුරු හරි නරක කටකතා පතුරවනවා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉස්කෝලේ ඉන්න ලස්සනම කෙල්ලෙක් වෙන අයිරා ශිරාටෝරිවයි. අයිරා කියන්නේ ටිකක් ආඩම්බර තමන් ගැනම ලොකුවට හිතන කෙල්ලෙක්. අයිරා මොමෝගේ බලය දැක්කා. ඒ නිසා අයිරා හිතන් ඉන්නේ මොමෝ යක්ෂයෙක් කියලා. අහම්බෙන් අයිරට අර රන්වන් බෝලයක් හම්බෙනවා. ඒක අතට ගත්ත ගමන් අයිරට අద్භූත දේවල් පේන්න ගන්නවා. එයා දකිනවා මොමෝගේ පිටිපස්සේ අමතු සලකුණු. අයිරා හිතන්නේ මොමෝ කියන්නේ ලෝකය විනාශ කරන්න ආපු යක්ෂණියක් කියලා. තමන්ට මේ බෝලය ලැබුණේ ලෝකය බේරගන්න දෙවියන්ගෙන් ලැබුණු වරමක් විදියට අයිරා වැරදියට වටහාගෙන ඉන්නේ. අයිරා මොකද කරන්නේ? එයා මොමෝ ගැන කටකතා පතුරවනවා. මොමෝ කියන්නේ හැසිරීම අන්තිම නරක කෙල්ලෙක් කියලා මුළු ඉස්කෝලේටම කියනවා. කොහොම හරි අයිරට ඕනේ මොමෝ විනාශ කරන්නයි. ඊට පස්සේ අයිරා එයාගේ යාළුවන්ට කියලා යක්ෂව පරාද කරන්න කියලා ගුරුකම් කරන්න අවශ්‍ය දේවල් ටිකක් ගෙන්න ගන්නවා. ඊට පස්සේ අයිරා එක එක තැන් පෙන්නනවා යාළුවන්ට ඔයාට පේනවද යක්ෂයෝ කියලා. යාළුවෝ හිතන්නේ අයිරට පිස්සු කියලා. අයිරා ගාව බෝලයක් තියෙනවා කියලා ටර්බෝ ආච්චි දකිනවා. ඒක ඔකරුන්ටයි මොමෝටයි ටර්බෝ ආච්චි කියනවා මම ඉස්කෝලේ
වටේ නිකම් රවුම් ගැහුවේ නෑ කියලා අයිර ගාව තියෙන බෝලේ ගැන විස්තර කරනවා. ඒ වගේ බෝලයක් මිනිස්සෙක්ට හම්බුනොත් එයාගේ මානසික බලය එළියට එනවා. එයාට යක්ෂයෝ දකින්නත් පුළුවන්. යක්ෂයන්ට එයාව දකින්නත් පුළුවන්. ඒ බෝලේ ඒ කෙල්ල ගාව තියෙනවා. ඒ නිසා ඔයාලා ඒක ඉක්මනින් ගන්න ඕනේ කොහොම හරි කියලා කියනවා. ඊට පස්සේ අයිරව පෙන්නනවා. අයිරා රෝස පාට ගෑනු කෙනෙක්ව දකිනවා. අයිරා තීරණය කරනවා මොමෝව දේව බලයෙන් පරාද කරන්න. අයිරා එකපාරටම ඔකරුණුයි මොමෝ ගාවටයි ගිහින් මොමෝට ලියුමක් දෙනවා මට ඔයා එක්ක තනියම කතා කරන්න ඕනේ කියලා. ඉස්කෝලේ එහා පැත්තේ තියෙන පාළු තැනකට ගෙන්න ගන්නවා. මොමෝ එතනට යද්දී අයිරා එයාගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක ලෑස්ති වෙලා ඉන්නේ මොමෝව පවිත්‍ර කරන්න කියලා හිතාගෙන වතුරෙන් ගහන්න. අයිරා අර රන්වන් බෝලය පෙන්නලා කියනවා මේක පූජනීය බෝලයක් මම මේකෙන් උඹව විනාශ කරනවා කියලා. මේක දැක්ක ගමන් මොමෝ තේරුම් ගන්නවා මේක ඔකරුන්ගේ නැති වුණ බෝලයක් කියලා. මොමෝ කෑ ගහනවා ඕක පූජනීය බෝලයක් නෙවෙයි මෝඩියේ ඕක මගේ යාළුවාගේ ඇටයක් කියලා කියනවා. ඒ වෙලාවේ මොමෝ එයාගේ බලය පාවිච්චි කරලා අයිරගේ යාළුවෝ දෙන්නව අයින් කරනවා. කොහොම හරි ඒ වෙලේ අයිරා මොමෝගේ අත් දෙක දැකලා මොමෝට වද දෙනවා යක්ෂයෙක් කියලා. මේ වෙලාවේ ටර්බෝ ආච්චි අනතුරු ඇඟවීමක් කරනවා. මොමෝ බලාගෙන මෙතන මීට වඩා භයානක කෙනෙක් ඉන්නවා කියලා කියනවා. ඒ තමයි ඇක්‍රොබැටික් සිල් කියන යෝකායි කෙනෙක්. එකපාරටම අහස රෝස පාට වෙලා මුළු පරිසරයම අමුතු වෙනවා. රතු ඇඳුමක් ඇඳගත අඩි 10ක් විතර උස ඉතාම දිග කෙස් කලඹක් තියෙන රකුසියක් එතනට මතුවෙනවා. මේ තමයි ඇක්‍රොබැටික් සිල්කි. එයාට මේ නම ලැබිලා තියෙන්නේ එයාගේ ඉතාම වේගවත් ජිම්නාස්ටික් වැනි චලනයන් නිසායි. මේ රකුසි ඉලක්ක කරන්නේ අයිරව. එයා අයිරාට කතා කරන්නේ මගේ දුව කියලා. එයා අයිරට පුදුම විදියට ආදරය කරනවා වගේ පෙන්නුවට එයා හදන්නේ අයිරව තමන්ගේ සිරුර ඇතුළට ගිලගන්න. ඔකරුන් එතනට දුවගෙන එනවා මොමෝව බේරගන්න. ඔකරුන් එකපාරටම වෙනස් වෙලා මොමෝව බේරගන්න යද්දී මොමෝ කියනවා අයිරව බේරගන්න කියලා. කොහොම හරි ඔකරුන් ඊට පස්සේ අයිරව බේරගන්න යනවා. හැබැයි ඇක්‍රොබැටික් සීල් කියන්නේ පුදුම වේගවත් කෙනෙක්. එයා එකපාරටම ඔකරුන්ව තමන්ගේ කට ඇතුළට ගිලගන්නවා. මොමෝ හොඳටම බය වෙනවා. අයිරත් දැන් තේරුම් ගන්නවා තමන් මූණ දීලා ඉන්නේ මොන වගේ භයානක තත්ත්වයකටද කියලා. අයිරා පුදුම වෙනවා ඔකරුනුත් යක්ෂයෙක් කියලා. ඒත් එක්කම ඇක්‍රොබැටික් සිල්කි ඔකරුන්ව ගිලිනවා. ඒ යක්ෂයා කියනවා අයිරා මගේ දුව ඔයා මම ගාවට එන්න කියලා. දැන් සටන දරුණුයි. ඒ වෙලාවේ ටර්බෝ ආච්චි විස්තර කරනවා මේකි දරුණු යෝකායි කෙනෙක් කියලා. ඊට පස්සේ ඇක්‍රොබැටික් සිල්කි කෙස් කලඹ පාවිච්චි කරලා මුළු වහලේම වට කරනවා. මොමෝ තමන්ගේ මානසික බලය පාවිච්චි කරලා රකුසිය මෙල්ල කරන්න හැදුවත් ඒක එයාට ලේසි වෙන්නේ නැහැ. මොකද මොමෝගේ අත් බැඳලයි තියෙන්නේ. ඔකරුන් රකුසිගේ බඩ ඇතුලේ ඉඳන් සටන් කරනවා. ඒත් එක්කම ඒ ඇක්‍රොබැටික් සිල් අයිරවත් ගිලිනවා. ඊට පස්සේ ඇක්‍රොබැටික් සිල්කි කියනවා උඹ මගේ දුවව මගෙන් උදුරගත්තා කියලා මල පැනලා මොමෝට ගහන්න එනවා. ඒ වෙලාවේ ටර්බෝ ආච්චි මොමෝට උපායක් කියලා දෙනවා. මේ හොල්මනගේ බලය තියෙන්නේ එයාගේ කෙස් කලඹේ. ඒක ගිනි තියන්න කියලා. ඒ වෙලාවේ මොමෝ එක්ක ඇක්‍රොබැටික් සිල්කි ලොකු සටනක් ගිහින් මොමෝට හොඳටම ගහනවා. මොමෝවත් ගිලිනවා ඊට පස්සේ. ඒ වෙලාවේ ඇක්‍රොබැටික් සිල්කිගේ කොණ්ඩෙත් කැවෙනවා. ඒ වෙලේ මොමෝ අයිරගාව තිබුණ ලයිටරයක් පාවිච්චි කරලා රකුසිගේ කෙස් ගිනි තියනවා. රකුසි වේදනාවෙන් කෑ ගහනවා. ඒත් එක්කම එයා ගිලපු ඔකරුන්න සහ අනෙක් අයව එළියට විසික් වෙනවා. හැබැයි තවම රකුසි පරාද වෙලා නැහැ. එයා තවත් දරුණු වෙලා ප්‍රහාර එල්ල කරනවා. ඔන්න දැන් තමයි මොමෝ සහ ඔකරුන් ඇක්‍රොබැටික් සිල්කි සමග කරන මාරාන්තික සටන පටන් ගන්නෙ. ඇක්‍රොබැටික් සිල්කිට හොඳටම මල පැනලා මොමෝටයි ඔකරුන්ටයි ගහනවා. ඇක්‍රොබැටික් සිල්කි කියනවා උඹලා මගෙන් අයිරව උදුරගත්තා මට මගේ අයිර
අයිරව ආපහු දීපන් කියලා කෑ ගහනවා. ඊට පස්සේ දෙන්නගේ පස්සෙන් පන්නනවා. ඔකරුන් අයිරවත් උස්සන් යන ගමන් මොමෝගෙන් අහනවා ප්ලෑන් එක මොකක්ද කියලා. ඔකරුන්ට මෙතන වේගෙන් දුවන්න බෑ මෙතන ඉඩ මදි නිසා. කොහොම හරි ඔකරුන් අයිරවත් අරන් ඇක්‍රොබැටික් සිල්කිගෙන් බේරිලා දුවනවා. කොහොම හරි දුවලා අන්තිමේට ඔකරුන්ට වදිනවා හොඳ පහරක් ඇක්‍රොබැටික් සිල්කිගෙන්. ඒ වෙලාවේ අයිරා විසික්කා වෙනවා. ඊට පස්සේ ඇක්‍රොබැටික් සිල්කි අයිරා මගේ දුව එන්න මගේ ළඟට කියලා අයිරව ගන්න යද්දි තමා ඇක්‍රොබැටික් සිල්කිට තේරෙන්නේ එයා හිර වෙලා කියලා. ඔකරුන් පස්සේ පන්නන්න ගිහින් ඇක්‍රොබැටික් සිල්කිගේ කොණ්ඩේ බාල්කවල හිර වෙලා. ඒ වෙලේ ඇක්‍රොබැටික් සිල්කිට හොඳටම මල පැනලා පහර දෙන්න එද්දි තමා මොමෝ තමන්ගේ සම්පූර්ණ මානසික ශක්තියම යොදවලා ඇක්‍රොබැටික් සිල්කිව යකඩ බාල්ක අතර හිර කරනවා. ඒ වෙලාවේ මොමෝ ඔකරුන්ට කියනවා උපරිම තෙරපුමට ගිහින් මේකිට ගහපන් කියලා. ඔකරුන්ට මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා. එයාට තවමත් එයාගේ යෝකායි බලය හරිහැටි පාලනය කරන්න බෑ. මොමෝ කෑ ගහලා කියනවා ඔකරුන්ට ෆුට්බෝල් ගහනවා වගේ හරි මෙයාව විසි කරන්න කියලා. ඔන්න එතනදි තමයි ඔකරුන් තමන්ගේ වේගය උපරිමයටම අරගෙන පහරක් එල්ල කරන්නේ. ඒ පහර කොච්චර දරුණුද කියනවා නම් ඇක්‍රොබැටික් සිල්කි විසික් වෙලා ගිහින් විශාල යකඩ බිත්තියක වදිනවා. සටන එතනින් ඉවරයි කියලා අපිට හිතෙනවා. ඒ පහරට ඇක්‍රොබැටික් සිල්කිට ඇප නැති වුණා. දැන් දෙන්න සටන දින්නත් ඊට පස්සේ මොමෝ සහ ඔකරුන් දුවගෙන යන්නේ අයිරා ඉන්න තැනට. ඔකරුන්ටත් සෑහෙන්න අමාරුයි. ඒත් දෙන්නා ගිහින් අයිරා දිහා බලද්දී අයිරට සිහිය නැතුව බිම වැටිලා ඉන්නවා පෙන්නනවා. ඒ වෙලාවේ ටර්බෝ ආච්චි ගිහින් අයිරා ගාව තිබ්බ ඔකරුන්ගේ බෝලයක් ගන්නවා. දැන් ඕනේ වැඩෙත් කරගත්තා. ඒ වෙලේ ටර්බෝ ආච්චි අයිරා දිහා බලලා කියනවා මේ කෙල්ල දැනටමත් මැරිලා කියලා. ඒ වෙලේ මොමෝ දුවගෙන ගිහින් බලනවා අයිරා දිහා. එයාගේ ශරීරය සීතල වෙලා හුස්ම ගැනීම නතර වෙලා. මොමෝ අයිරගේ නාඩි පරීක්ෂා කරලා බලනවා. ඒත් කිසිම ස්පන්දනයක් නැහැ. මොමෝට හිතාගන්න බැරුව ඉන්නේ මේ මොකක්ද උනේ කියලා. මොමෝ හොඳටම කලබල වෙනවා. එයා තමන්ගේ මානසික බලය පාවිච්චි කරලා අයිරාගේ හදවත සම්බාහනය කරන්න උත්සාහ කරනවා. ඔකරුන් කෘතිම සුවසනය දෙනවා. අනේ අයිරා ඇස්සරපන් කියලා දෙන්නම කෑ ගහනවා. මේක හරිම වේදනාකාරී මොහොතක්. මොකද අයිරා කියන්නේ කිසිම වරදක් නැති මේ ලෝකේ ජීවත් වෙන්න ආසාවෙන් හිටපු ලස්සන කෙල්ලෙක්. මේ කලබල අස්සේ ආපහු ඇක්‍රොබැටික් සිල්කි ආයෙත් එතනට එනවා. හැබැයි එයා දැන් ඉන්නේ පහර දෙන මනෝභාවයකින් නෙවෙයි. එයා හිටගෙන ඉන්නෙත් හෙනම අමාරුවෙන්. එයා දකිනවා අයිරා මැරිලා ඉන්නවා. එයාට තේරෙනවා තමන්ගේ වෛරය නිසා තමන්ගේම දුව වගේ ආරක්ෂා කරන්න හිටපු කෙනාත් නැති වුණා කියලා. මෙතනදී ඇක්‍රොබැටික් සිල්කි ඕරා එක ගැන ලස්සන කතාවක් විස්තර කරනවා. එයා කියනවා ජීවිතය කියන්නේ හරියට බැටරියක් වගේ දෙයක් කියලා. අයිරාගේ ඇඟේ තිබුණ බැටරිය දැන් දෙත් වෙලා ඉවරයි. ඒක ආයෙත් පනගන්වන්න පුළුවන් වෙන්නේ තවත් කෙනෙක්ගේ ඕරා එකක් දුන්නොත් විතරයි. ඇක්‍රොබැටික් සිල්කි තමන්ගේ ඕරා එක අයිරාට දෙන්න තීරණය කරනවා. ඒ කියන්නේ ඇක්‍රොබැටික් සිල්කි කියන පුද්ගලයා මේ විශ්වයෙන්ම සදහටම මැකී යනවා. ආයේ ඇක්‍රොබැටික් සිල්කි කියලා හොල්මනක්වත් යෝකායි කෙනෙක්වත් යක්ෂයෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වෙලේ ටර්බෝ ආච්චි කියනවා එයා කියන්නේ ඇත මේකිට ඕරා එක දුන්නේ නැත්තම් මේ කෙල්ල සදහටම මැරිලා යයි කියලා කියනවා. ඊට පස්සේ ටර්බෝ ආච්චි කිව්ව කතාව අහලා මොමොත් මේ වැඩේට කැමති වෙනවා. හැබැයි එක කොන්දේසියක් මත අයිරට මොකක් හරි වරද්දක් වුණොත් එහෙම ඇක්‍රොබැටික් සිල්කිව මරනවා කියනවා. ඊට පස්සේ මොමෝ තමන්ගේ බලයෙන් මේ දෙන්නව සම්බන්ධ කරද්දී ඇක්‍රොබැටික් සිල්කිගේ අතීතය අපේ ඇස්පනා පිටම දිගහරිනවා. ඇක්‍රොබැටික් සිල්කි කියන්නේ ඉස්සර කසූ නමින් හිටපු හරිම දුප්පත් ඒත් හරිම කරුණාවන්ත අම්මා කෙනෙක්. එයාට හිටියේ පුංචි දුවෙක්. කසූ රස්සා දෙක තුනක් කරලා දුවව බලාගන්න සෑහෙන්න දුකක් වින්දා. එක දවසක් දුව කඩේක තියෙන ලස්සන රෝස පාට ගවුමකට ආශා කරනවා. ඒත් ඒක අරන් දෙන්න කසූට සල්ලි නෑ. අම්මා මේක මට අරන් දෙන්නකෝ කියලා දුව අඬද්දී කසූ පොරොන්දු වෙනවා දවසක ඒක අරන් දෙනවා කියලා. ඒත් දවසක් ණයකාරයෝ ඇවිත් කසූට දරුණු විදියට පහර දීලා දුවව බලහත්කාරයෙන් පෑරගෙන යනවා. ඒ වේදනාව දරා ගන්න බැරුව තමන්ගේ දුව බේරගන්න බැරි වුණ අසරණකමත් නිසා කසූ ගොඩනැගිලි
ගොඩනැගිල්ලකින් පැනලා සිය දිවි නසා ගන්නවා. මැරෙන මොහොතෙත් එයාට ඕනි උනේ Tamanගේ දුවව ආරක්ෂා කරන්නයි. ඒ වෛරයත් ආදරයත් එකතු වෙලා තමයි ඒ භයානක ඇක්‍රොබැටික් සිල්කී යෝකායි කෙනෙක් උනේ. එයා අයිරව දැක්ක ගමන් අයිරාගේ තිබුණු රතු පාට දිස්නය නිසා හිතුවේ Tamanගේ දුව ආයෙත් හම්බුණා කියලා. ඒත් එයාගේ දුව නෙවෙයි කියලා තේරුම් අරගෙන ඇක්‍රොබැටික් සිල්කී හැමෝගෙන්ම සමුගන්නවා. ආපහු වර්තමානයට එද්දී ඇක්‍රොබැටික් සිල්කී Tamanගේ මුළු ජීව බලයම අයිරාට ලබා දෙනවා. අයිරා හෙමින් නැස්සරිනවා. අයිරාට පණ එනවා. දැන් ඇක්‍රොබැටික් සිල්කීගේ ශරීරය හෙමින් අළු වෙලා වාතයට මුසු වෙන්න පටන් ගන්නවා. එයා මැකී යන්න ඔන්න මෙන්න තියෙද්දි අයිරා ඇක්‍රොබැටික් සිල්කීගේ ඇස් දෙක දිහා බලලා හරිම ආදරෙන් අම්මා මම ඔයාට ආදරෙයි කියලා කියනවා. ඒ වචන ටික ඇහුවම ඇක්‍රොබැටික් සිල්කීගේ මුහුණ සිරහවෙන් පිරෙනවා. Tamanගේ දුවගෙන් අහන්න බැරි වුණ ඒ ආදරණීය වචනය අයිරගෙන් අහන්න ලැබුණාම එයා සිනහමුසු මුහුණින් සදහටම මේ ලොවෙන් සමුගන්නවා. මේ හැමදේම ඉවර වෙලා සෙයිකෝ ආච්චිගේ ගෙදරට මේ හැමෝම යනවා. අයිරා දැන් ඉන්නේ හරිම අමුතු විදිහකට. ඇක්‍රොබැටික් සිල්කීගේ බලය එයාට ලැබිලා තියෙන නිසා එයාගේ පෙනුමත් ටිකක් වෙනස් වෙලා. සෙයිකෝ ආච්චි බලද්දී තව පුදුම හිතෙන දෙයක් වෙනවා. ඔකරුන්ගේ නැති වුණ අනිත් රන්වන් බෝලයක් තියෙන්නේ මොමෝ ගාව. දැන් ඇක්‍රොබැටික් සිල්කීගේ සංවේදී සමුගැනීමෙන් පස්සේ හැමෝම හිතුවේ අයිරා ඉස්සරහට මොකක් කරයි කියලාද. කොහොම හරි දෙන්න තුන්දෙනාම සෙයිකෝ ආච්චිලාගේ ගෙදර ගිහින් කෑම කනවා. ඔක්කරුන් මොමෝ දිහාත් බලනවා අයිරා දිහාත් බලනවා. අයිරා හිෂාටෝරි දැන් ඉන්නේ පුදුම ලෝකයක. එයා හිතාගෙන ඉන්නේ එයා තමයි ලෝකය බේරගන්න ඉපදුන තෝරගත්ත කෙනා කියලා. අයිරට මොනා වුණත් ඒ තර්කෙනම් නැති වෙලා නෑ තාම. ඒක තමයි අයිරාගේ මෝඩ තර්කය. තාමත් එහෙමමයි. අයිර හිතන් ඉන්නේ මොමෝ ඔයාසේ කියන්නේ ලෝකේ විනාශ කරන්න හදන යක්ෂ රැජිනක් කියලා. එතකොට මොමෝගේ ආච්චි වෙන සෙයිකෝ ආච්චි කියන්නේ නාකි යක්ෂණියක්. ඔකරුන් කියන්නේ මොමෝගේ පාලනයට අහුවුන අසරණ වහලෙක් කියලායි හිතන් ඉන්නේ. මේ වැරදි වැටහීම නිසා අයිරා හැමෝටම බයිනවා. ඊට පස්සේ මොමෝට කියනවා ඔයාගේ ආච්චි නම් යක්ෂයෙක්ම තමයි. බලන්න එයාට වයස වුණාට තාම කෙල්ලෙක් වගේනේ කියලා බැන බලෙන්ම වගේ සෙයිකෝ ආච්චිගේ ගෙදරට ඇවිත් සෝමෙන් නූඩ්ලස් ටික කනවා. ඒ වෙලේ මොමෝටත් මල පැනලා මොමෝ බයිනවා. නිකම් පොඩි එකෙක් වගේ වෙන්න එපා. මේවා තමුසෙට තේරෙන්නේ නෑ. මෝඩ අයිරා ඔයාට පුළුවන් බොරුවට අඬන්නයි කෑ ගහන්නයි විතරයි කියලා දෙන්න බැනගන්නවා. සෙයිකෝ ආච්චිත් හරිම කපටි. එයා මොමෝව තවත් කේන්ති ගස්සන්න අයිරාට සපෝට් එක දෙනවා. අන්තිමේදී අයිරා ගෙදර යන්න හදනවා. ගෙදර යන්න කලින් ඔකරුන්ට කියනවා ඔකරුන් මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාව මේ යක්ෂ පාලනයෙන් බේරගන්නවා කියලා ඔකරුන්ට කියලා ඊට පස්සේ අයිරා සෙයිකෝ ආච්චිලාගේ ගෙදරින් යන්න යනවා. ඒ සීන් එකෙන් පස්සේ අපි එන්නේ එපිසෝඩ් එකේ තියෙන අමුතුම සීන් එකකට. ඔකරුන්ගේ නැති වුණ බෝල වලින් එකක් දැන් තියෙන්නේ මේ කට්ටිය ගාව. ඒක ආපහු ඔකරුන්ගේ ඇඟට දාන්න සෙයිකෝ ආච්චි පාවිච්චි කරන්නේ පුදුම ක්‍රමයක්. එයා බේස්බෝල් පිත්තක් අරන් ඔකරුන්ට බෝල් කරනවා වගේ අර රන් බෝලෙන් පහර දෙනවා. මේක බලන්න අප්සෙට් වගේ වුණාට පට්ටටම hina යන සීන් එකක්. ඔකරුන් මේක නිසා අසරණ වෙලා මේක සාමාන්‍ය විදිහට කරන්න බැරිද කියලා කෑ ගහද්දී ආච්චි කියනවා පිටිය කලබලකාරී පිටිකරු දැවී ගියා වගේ බේස්බෝල් වචන ඒවා කියන ගමන් ටර්බෝ ආච්චිට බෝලේ එවන්න කියනවා. ටර්බෝ ආච්චිත් හයියෙන් බෝලේ එවනවා. සෙයිකෝ ආච්චි ඒ වෙලේ ඒ බෝලේ මිස් කරලා ඔකරුන්ගේ ඇඟේ වද්දවනවා. ඔකරුන්ට ඒ වෙලාවේ උන් හිටි තැන් අමතක වෙනවා. කොහොම හරි ප්‍රශ්න ගොඩක් වෙලා අන්තිමේදී ඔකරුන්ට එයාගේ එක බෝලයක් ආපහු ලැබෙනවා. ඔකරුන්ට දැන් එහෙනම සතුටුයි බෝලයක් හම්බුනේ එකට. ඒත් තාම අනිත් එක හම්බුනේ නෑ. ඒක තියෙන්නේ කොහෙද කියලා තාම කවුරුවත්ම දන්නේ නෑ. ඊට පස්සේ පෙන්වන්නේ දෙන්න ආපහු ඉස්කෝලේට යන සීන් එකක්. ඉස්කෝලේදී අපිට පෙන්වනවා ඔකරුන්ගේ ලොකු වෙනසක්. මොමෝ කියනවා අපි දවල් කෑම වෙලාවේ හම්බ වෙමු කියලා. ඒත් ඔකරුන් කියනවා මට බෑ දවල්ට එන්න මට පොඩි වැඩක් තියෙනවා කියලා එයා මොමෝව මග අරිනවා.
මොමෝ හිතන්නේ ඔකරුන්ට මොකක් හරි වෙලා කියලා. ඊට පස්සේ මොමෝ මේ කතාව යාළුවෝ එක්කත් කියලා එළියට යනවා කිරි එකක් ගේන්න. ඒත් ඇත්තටම ඔකරුන් කරන්නේ තනියම එළියට වෙලා දාඩිය පෙරාගෙන පුහුණුවීම් කරන එක. ඇයි ඔකරුන් මෙහෙම කරන්නේ? මොකද ඇක්‍රොබැටික් සිල්කි එක්ක කරපු සටනේදී ඔකරුන්ට තේරුණා එයා තාම දුර්වලයි කියලා. එයාට ඕනේ කොහොම හරි ශක්තිමත් වෙලා මොමෝව ආරක්ෂා කරන්න. මට අයාසේ සන්න අනතුරේ දාන්න ඕනේ නෑ කියලා එයා තනියම කියනවා. මේකෙන් පේනවා මේ දෙන්න අතර තියෙන ආදරය වචනවලට වඩා ක්‍රියාවෙන් කොච්චර ගැඹුරුද කියලා. මේ වෙලාවේ මොමෝ ඔකරුන් ගැන හිත කිරි එකත් අරගෙන යද්දී මොමෝ දකිනවා ඔකරුන් අයිරව කිස් කරනවා වගේ. ඒක දැකලා මොමෝට හුඟක් දුක හිතෙනවා. ඒත් ඇත්තම සීන් එක ඒක නෙවෙයි. ඔකරුන් පුහුණු වෙවි ඉද්දී අයිරා ඒ මැද්දට පැනලා ඔකරුන්ව බේර ගන්න හදනවා. එයා හිතන්නේ ඔකරුන්ව කිස් කරොත් මොමෝගේ යක්ෂ ශාපයෙන් එයාව මුදව ගන්න පුළුවන් කියලා. කොහොම හරි අයිරා ඔකරුන්ව කිස් කරන්න try කරනවා. ඔකරුන් අහිංසකයා බය වෙලා ඉද්දී අයිරා එයාට ගොඩක් ලං වෙනවා. හරියටම ඒ වෙලාවේ තමා මොමෝ ඒක දකින්නේ. ඒත් ඔකරුන් ඒකට කැමති නොවි අයිරා එක්ක පොරබදිනවා. මොමෝ දකිනවා ඔකරුන්ගේ ඇඳුම් අවුල් වෙලා එයා දාඩිය දාගෙන අයිරත් එක්ක හරිම ළඟින් ඉන්නවා. මොමෝ හිතන්නේ මේ දෙන්නා මෙතන වෙනම සෙල්ලමක් දානවා කියලා. මොමෝට හොඳටම දුක හිතෙනවා. එයා Taman අරන් ආපු බීම බෝතලයක් බිම දාලා එතනින් යන්නේ ඔකරුන් ගැන ලොකුම කලකිරීමකින්. ඔකරුන් මොමෝව දකිනවා. ඊට පස්සේ ඔකරුන් ඒක ඇත්ත නෙවෙයි කිය මොමෝගේ පස්සෙන් පන්නනවා. කොහොම හරි මොමෝ ඔකරුන් එක්ක තරහ වෙලා පන්තියට ගිහින් පාඩම් වැඩ කරන්න පටන් ගන්නවා. මොමෝ පන්තියට වෙලා ඉද්දී එයාලට උගන්වන්නේ මැන්ටිස් ඉස්සෝ ගැන. මේක නිකම්ම තොරතුරක් නෙවෙයි. ඉස්සරහට එන සතුරා ගැන ඉඟියක්. මැන්ටිස් ඉස්සෙක් කියන්නේ සාමාන්‍ය ඉස්සෙක් වගේ නෙවෙයි. මැන්ටිස් ඉස්සෙක්ගේ පහරක් කොච්චර වේගවත්ද කියනවා නම් ඒකෙන් ජලයේ උෂ්ණත්වය පවා වැඩි කරන්න පුළුවන්. ඒ වගේම වතුරේදී සාමාන්‍ය පහරට වඩා 1000 ගුණයක් බලවත් පහරක් මේ මැන්ටිස් ඉස්සන්ට පහර දෙන්න පුළුවන්. ඒ වෙලාවේ එකපාරටම ඉස්කෝලේ වටපිටාව වෙනස් වෙනවා. කලින් වතාවේ වගේම සර්පෝ පිටසක්වල ජීවියෝ මොමෝව ඔකරුන්න සහ අයිරව එක ස්පේස් එකකට කොටු කරනවා. ඒ කියන්නේ වෙනම මානයකට. මෙදා පාර මුන් දෙන්න එන්නේ අලුත් ආයුධයක් එක්ක. මුන් මැන්ටිස් ඉස්සෙක්ගේ සහ ඩෝවර් ඩීමන් කෙනෙක්ගේ සහ නෙසී කෙනෙක්ගේ ජාන එකතු කරලා හදපු භයානක රාක්ෂයෙක් මේකට පාවිච්චි කරනවා. කොහොම හරි මොමෝව අහුවෙනවා නිකම් ඩයිනසෝර් වගේ සතෙක්ට. ඒ සතා පහර දෙනවා නිකම් ගොඩ්සිලා වගේ. කොහොම හරි මොමෝ හැංගිලා උගෙන් බේරිලා යනවා. මොමෝ කල්පනා කරනවා මේ මොකක්ද මේ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ඔකරුන්වයි අයිරවයි. ඒ දෙන්නා එතන ඉද්දී මැන්ටිස් ඉස්සෙකුයි සර්ප පිටසක්වල ජීවියෝයි ඇවිත් දෙන්නට පහර දෙනවා. ඔකරුන්ට උන්ගේ බලයත් එක්ක සටන් කරන්න බෑ. ඒ සර්පෝ පිටසක්වලයෝ කියන්නේ උන්ට ඕනේ ඔකරුන්ගේ ලිංගික අවයවය කපලා අරන් උන්ගේ වර්ගයා බෝ කරන්න පාවිච්චි කරන්න කියලා. ඔකරුන් උන් එක්ක සටන් කරන්න හදනවා. ඒත් උන්ගේ මානසික බලය නිසා ඔකරුන්ට එයාගේ යෝකාය ස්වරූපයට මාරු වෙන්න බෑ. සර්පෝ පිටසක්වලයෝ ඔකරුන්ව අල්ලගෙන සැත්කමක් කරන්න හදද්දී ඔකරුන් එතන හොඳටම අසරණ වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි අයිරා ඉදිරියට එන්නේ. අයිරාගේ ඇඟ ඇතුලේ තියෙන ඇක්‍රොබැටික් සිල්කිගේ ඕරා එක අවදි වෙනවා. ඊට පස්සේ කියනවා ටකකුරා සමාව ඇතෑරපන් කියලා. ඊට පස්සේ කතා කරද්දී එයාගේ කොණ්ඩය දික් වෙලා එයා ලස්සන වගේම භයානක යෝකායි ස්වරූපයකට පත් වෙනවා. මේක තමයි අයිරාට හම්බුන අලුත්ම බලය. ඒ කියන්නේ ඇක්‍රොබැටික් සිල්කිගේ බලය. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකෙන් අයිරා මේ සටන දිනයිද මොමෝ සහ ඔකරුන්ගේ සම්බන්ධයට මොකක්ද වෙන්නේ කියලා. මෙතනින් 8 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ ඔයාලට? ඔයාලා ඒ ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ලයික් කරපු නැති කට්ටිය ලයික් එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හම්බ වෙමු. හැමෝටම ගුඩ් බයි.